නත්තල් නිවාඩුවට කලින් සතිය සඳුදා බ්ලූ හෙවන් පාසලේ පන්ති කාමරයක ජනේලෙන් එහා පැත්තේ ලස්සන කිරිසුදු පාට හිම රටා ඇඳිලා තිබුණා. හිම පත්තුරු වගේ ලස්සන හිත් සතුටින් නෑවිලා තිබුණා. එදා පහවසර පන්තියේ ගුරුතුමිය මිස් ඒවර්ලි විශේෂ දෙයක් අරගෙන පන්තියට ආවා. එයා පුටුවක් උඩට නැගලා කළු ලෑල්ලට උඩින් රත්තරන් පාට චූටි බෙල් එකක් එල්ලුවා. ඒක පරදුනාට හරිම ලස්සනයි. බෙල් එක වටේට තරු කැටයම් කරලා තිබුණා. ඒක රතු පාට නූලකින් තමයි එල්ලලා තිබුණේ. මේ සීනුව අයියෙන් නාද කරත් ලොකු ශබ්දයක් ඇහුනේ නෑ. හරිම ලස්සන හීන් හඬක් තමයි ඇහුනේ. හැබැයි ඒ ශබ්දය හැමෝගෙම හිතේ උණුසුම් හැඟීමක් ඇති කරා. ළමයි හැමෝම නිශ්ශබ්දව බෙල්ලක දිහා බලාගෙන හිටියා. මේක මිස් එවර්ලි hina වෙලා කියන්න පටන් ගත්තා. නත්තල් ප්‍රාර්ථනා සීනුවක්. ඔයාලා හැමෝටම මේ සීනුවට එක ප්‍රාර්ථනාවක් කනට කරලා කියන්න පුළුවන්. මේ සීනුව අහන්නේ ඔයාලා වංකම කරන ප්‍රාර්ථනා විතරයි. ඒ වගේම ඒ ප්‍රාර්ථනාව ඔයාලගේ වයසට ගැලපෙන අනිත් අයට හානියක් නොවන එකක් වෙන්න ඕන. මතක තියාගන්න ළමයි, ඔයාලගේ ප්‍රාර්ථනාව වෙන කාටවත්ම ඇහෙන්න බෑ. ඒක මේ සීනුවට රහසින් තමයි කියන්න ඕන. ඉතින් මේක අහගෙන හිටපු ළමයි බොහෝම උනන්දුවෙන් ඔළුව වනලා කැමති වුණා. ළමයි දැනගෙන හිටියේ නෑ මේ සීනුව ඊට කලින් නත්තල් සීයට අයිති වුණ එකක් කියලා. හැබැයි මිස් එවර්ලිට නම් මේක අලුත් දෙයක් නෙමේ. අවුරුදු ගානකට කලින් මිස් එවර්ලි පොඩි කාලේ එයාගේ සීයා, ඒ කියන්නේ නත්තල් සීයා, හරිම ලස්සන තෑග්ගක් ගෙවලා තිබුණා. මේ පෙට්ටියේ එළියේ මෙන්න මෙහෙම ලියලා තිබුණා. ඔයාට අවුරුදු 25ක් වුණාට පස්සේ මේ පෙට්ටිය විවෘත කරන්න. අනිත් අයගේ සිතුම් පැතුම් ඔයාට තේරුම් ගන්න පුළුවන් වේවි. මිස් එවර්ලිට ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා මොනතරම් කුතුහලයක් තිබුණා. එයාගේ සීයගේ වචනට ගරු කරලා අවුරුදු 25ක්ම ඒ පෙට්ටිය විවෘත කරන්න නැතුව හිටියා. මිස් එවර්ලිට දැන් අවුරුදු 25ක්. එයා සීයගේ ඒ තෑගි පෙට්ටිය විවෘත කරා. ඒක ඇතුලේ තිබුණේ සිනීදු රෙදි කැබැල්ලක ඔතල තිබුණු ඒ රත්තරන් පාට සීනුව. ඒක අතට ගත්තම හරිම උණුසුම් බවක් දැනුණා. ඒක ඇතුලේ මුංචි සටහනක් තිබුණා. හදවතින් ප්‍රාර්ථනාවක් කරලා නාද කරන්න මම අහගෙන ඉන්නවා. පුංචි ළමයින්ගේ වචන, එයාලගේ හැඟීම් දෙකම තේරුම් ගන්න පුළුවන් ගුරුතුමියක් නිසා මේ සීනුව පාවිච්චි කරන්න හොඳම කාලේ ඇවිල්ලා කියලා මිස් එවර්ලිට තේරුණා. එයාගේ පන්තියේ ළමයින්ට මේ ප්‍රාර්ථනා සීනුවෙන් උදව් කරන්න මිස් එවර්ලි හිතුවා. ගුරුතුමිය කිව්ව විදියටම එක ළමයා සීනුව ළඟට ඇවිල්ලා තමන්ගේ ප්‍රාර්ථනාව හිමින් කනට කරලා කිව්වා.
එක එක ප්‍රාර්ථනාවත් සමගම සීනුව දිලිසුණා. මේ හැම ප්‍රාර්ථනාවක්ම නත්තල්සියට ඇහුණා. සමහර ළමයි එක දේවල් ඉල්ලුවා. එක ළමයෙක් දිලිසෙන අලුත්ම සිල්ලම් කෝච්චියක් ඉල්ලුවා. තවත් ළමයෙක් හිම වගේ දිලිසෙන රාජකුමාරය ඇඳුමක් ඉල්ලුවා. තවත් ළමයි පොත්, සෙල්ලම් බඩු, රස කෑම මේ වගේ ගොඩාක් දේවල් ඉල්ලුවා. පුංචි ළමයින්ගේ ප්‍රාර්ථනා අහලා නත්තල්සියා හරිම ආදරණීය විදියට hina වුණා. ළමයි ආස කරා වගේම එදා රෑ කිසිම සද්දයක් නැතුව ඇවිත් ළමයි ඉල්ලපු දේවල් ඇඳ යට තියලා තිබුණා. සමහර ළමයින්ගේ ප්‍රාර්ථනාවල් අනිත් අයගේ වලට වඩා වෙනස් වුණා. එක ළමයෙක් එයාගේ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නවත්තලා දෙන්න කියලා ඉල්ලුවා. කිසිම යාළුවෙක් නැති තවත් ගෑනු ළමයෙක් එයාට යාළුවොත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. මේ ප්‍රාර්ථනා ලස්සන කඩදාසි වලින් ඔත්තලා පෙට්ටියකට දාලා දෙන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒක නත්තල්සිය දැනගෙන හිටියා. නත්තල්සියට ඕනේ වුණා මිස් එවර්ලිගේ උදව්වෙන් මේ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්න. මිස් එවර්ලිට ප්‍රාර්ථනා සීනුවට මේ ළමයි කියපු දේවල් ඇහුණා. ඊළඟ දවස උදේ පන්තිය වෙනස් වුණා. මිස් එවර්ලි ළමයි හැමෝටම එකට එකතු වෙලා කරන්න පුළුවන් පුංචි වැඩ පැවරුවා. ළමයි වාඩි වෙලා ඉන්න පිළිවෙල වෙනස් කරා. යාළුවෝ නැතුව හිටිය ගෑනු ළමයට අලුත් යාළුවෝ හම්බ වුණා. එයාගේ මූණ සතුටින් පිරුණා. එදා හවස නත්තරට පන්තිය සරසන්න දෙමව්පියන්ට එන්න කියලා මිස් එවර්ලි පණිවිඩයක් යැව්වා. ළමයි හැමෝගෙම අම්මලා තාත්තලා පන්තිය සරසන්න ආවා. පන්තිය සැරසිලි වෙන් කරලා එක පවුල් වලට දුන්නා. එක පවුලකට ගවලෙන හදන්න බාර දුන්නා. තවත් පවුලකට තෑගි උතන්න බාර වුණා. එතකොට අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නවත්තලා දෙන්න කියලා එල්ලපු ළමයගේ පවුලට ලැබුණේ නත්තල් ගහ සරසන එක. පවුලේ හැමෝම එකතු වෙලා හරිම සතුටින් නත්තල් ගහ සැරසුවා. එයාලගේ ගෙදර තිබුණ ප්‍රශ්නෙත් විසඳුණා. නත්තල් දවසේ උදේ ළමයි සතුටින් පන්තියට ආවා. සමහරු ඇඳ යට තිබුණු තෑගි ගැන ආසාවෙන් කතා කරා. සමහර ළමයින්ට වචනයෙන් කියන්න බැරි සතුටක් හදවතේ පිරීලා තිබුණා. මිස් එවර්ලිටත් ගොඩාක් ආඩම්බරයි. මිස් එවර්ලිව හම්බ වෙන්න නත්තල්සිය ආවා. නත්තල්සිය වෙනුවෙන් ළමයින්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දීපු එක ගැන නත්තල්සිය මිස් එවර්ලිට ස්තුති කරා. සමහර ප්‍රාර්ථනා දෑතින් ලැබෙනවා. සමහර ඒවා දවතින් ලැබෙනවා. කොහොම වුණත් කින්න වෙන්නේ අනිත් අයව සතුටු කරන එක. මෙහෙම කියලා නත්තල්සිය යනවා. මිස් එවර්ලි ඊළඟ නත්තලට ගන්න ප්‍රාර්ථනා සීනුව පරිස්සමට අරන් තිබ්බා. දුවේ පුතේ, නත්තල් දිනයේ සැබෑ අරුත තමයි හැමදෙනාගේම හිත්වලට සතුට අරගෙන එන එක.
නත්තල් සීයා මිස් එවර්ලි වගේ අනිත් අයගේ හිත්වලට සතුටක් අරගෙන එන්න පුංචි ඔයාලත් පුරුදු වෙන්න. මේ වගේ ලස්සන කතාවක් අරගෙන ආයෙත් ඔයාලගේ ගෙදරට එනකල් අම්මට කියලා හේලිගේ කතන්දර ගෙදර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ නත්තලක්.